අද අපි සාකච්ඡා කරමු කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පරීක්ෂණය එහෙම නැත්නම් තෘතීය පරීක්ෂණය. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ආර්ථික විද්‍යාව ව්‍යවහාරික ආර්ථික විද්‍යාව කියලා. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7ක් විතර දෙනවා. එකෙන් ප්‍රශ්න 4කට තමයි පිළිතුරු ලියන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාවේ තියෙනවා බොහෝ විට රටවල් වල ඇති වෙන සංවර්ධනයේදී අධ්‍යාපනය පිළිබඳව අහනවා. අධ්‍යාපන ක්‍රමය ආර්ථික සංවර්ධනය අතර පවත්නා සම්බන්ධය කුමක්ද කියලා ඔය 2011 2012 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. මේක තිබ්බේ 2014 අප්‍රේල් මාසයේ. එතකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ආර්ථික සංවර්ධනයට උචිත වන ආකාරය කොහොමද? ඔය ආදි වශයෙන් ප්‍රශ්න පත්‍ර ගොඩනගනවා. දැන් මම අද සාකච්ඡා කරන්නට නැත්නම් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය කෙරෙහි ආර්ථික, දේශපාලන හා සමාජීය සාධක කොහොමද බලපාන්නේ කියන එක. ඕනෑම රටකට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒක බලපානවා. ඉතින් එහිදී විශේෂයෙන්ම අපට කියන්න පුළුවන් ඕනෑම රටක ආර්ථිකයේ අධ්‍යාපනයත් අතර ඊටාම කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. මේ කිට්ටු සම්බන්ධතාවයේ නිසාම බොහෝ කෘෂිකාර්මික රටවල් වල දක්නට ලැබෙන්නේ සරල අධ්‍යාපන ක්‍රමයක්. ඒ රටවල් වල තියෙන සරල අධ්‍යාපන ක්‍රමයක්. දැන් කාර්මික රටවල සංකීර්ණ තාක්ෂණික අංශයට නැඹුරු වෙච්ච අධ්‍යාපන ක්‍රම තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය අධ්‍යාපනයේ ක්‍රමය පමණක් නෙවෙයි වැඩිහිටි අධ්‍යාපන ක්‍රමද දක්නට තියෙනවා. අපේ රටවල් වලත් තියෙනවා, විශේෂයෙන්ම දියුණු රටවල් වලත් තියෙනවා. එතකොට ආර්ථික සම්පත් අනුව අධ්‍යාපනයේ කෙරෙහි විශේෂයෙන්ම නොදියුණු රටවල දියුණු අධ්‍යාපන ක්‍රම ඇති කිරීම අපහසුයි. ඒ කියන්නේ රටක ආර්ථික සම්පත් අනුව අධ්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්නට පුළුවන්. ඒකයි මේ කියන්නේ. දැන් අපි උදාහරණ වශයෙන් ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල අවුරුදු 16 18 දක්වා අනිවාර්ය අධ්‍යාපනයක් දෙන්න උත්සාහයක් දරනවා ඒගොල්ලෝ. ඒ වගේම ඒ අවුරුදු 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියාවෙත් අවුරුදු 11 දක්වා අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා ප්‍රාන්ත 8ක විතර. ඉතින් මේ විදිහට එක එක රටවල් වල අධ්‍යාපනය දෙන ආකාරයේ පිළිබඳව ඒ රටේ තියෙන සම්පත් අනුව වෙනස් වෙන්නටත් පුළුවන්. එතකොට රටේක ආර්ථිකයේ ස්වરૂපයේ විසින් ඒ රට අධ්‍යාපනයේ ස්වરૂපය හා එහි ව්‍යාප්තිය තීරණය කරනවා වගේම ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් අධ්‍යාපනයේ වෙනස්කම්ද ඇති කරන්න පුළුවන්. ඒකත් අපිට පැහැදිලි වෙනවා. දැන් උදාහරණයක් අපි ගමු. දැන් ඔය ප්‍රාග් කාර්මික බ්‍රතාන්‍යයේ බහුතරය කුෂිකාර්මික නියලුණු කාලයක් තිබුණා. ඒ කාලේ ද්විතීක අධ්‍යාපනය උරුමව තිබුණේ සමාජයේ ඉහළ පන්ති වලට. ඒත් කාර්මික විප්ලවයත් සමගම කම්කරුවන් නගරවලට එන්නට පටන් ගත්තා, සංක්‍රමණය වුණා. ඒ නිසා 19 සියවසේ අගදී කම්කරුවන් අවශ්‍ය ඒ පුහුණුව, ඒ ආධුනිකයින්ට පුහුණුව ලබා දීම සඳහා තාක්ෂණික පාසල් ආරම්භ වුණා. එතකොට 20 වන සියවසේ ඇති වූ මේ තාක්ෂණික විප්ලවයේ නිසා අපිට කියන්නට පුළුවන් විශේෂයෙන්ම ඔය ස්වයංකරණය හා යාන්ත්‍රීකරණය නිසා නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස්කම් සිදු වුණා. නිෂ්පාදනය කායික ශක්තිය
ශ්‍රම අත්‍යවශ්‍ය යොමු වෙන්නට පටන් ගත්තා. එතකොට මේ නිසා නිෂ්පාදන කටයුතු වල යෙදවීමට හැම කෙනෙකුටම අවස්ථාවක් ලැබුණා. එතකොට මේ නිසා කාන්තාවොත් රස්සාවලට යන්න පටන් ගත්තා. ඒ වෙනකොට කාන්තාවන් රස්සාවලට යනකොට අර දරුවෝ බලා ගන්න තැනක් තිබුණේ නැහැ. ඒක ගැටලුවක් ඇති වෙනවා. මෙන්න මේ නිසා පෙර පාසල් ඇති වුණා. දරුවෝ බලා ගන්න. පැහැදිලිද? ඊළඟ කාරණේ තමයි බොහෝ විට මේ ආර්ථික ක්‍රියාවලියේ නූතන වෙනස්කම් නිසා මහා පරිමාණ කර්මාන්ත බිහි වෙන්නට පටන් ගත්තා. ඒ වගේම යාන්ත්‍රීකරණය නිසා ඒ උනන්දුව ලබන විශේෂ ශාස්ත්‍රීය වෙනස්කම් ඇති වුණා. කාර්මික සම්බන්ධතා සහ කළමනාකරණය කාර්මික මනෝවිද්‍යාව ආදී නව විෂයන් ඇති වෙන්න පටන් ගත්තා. ඒතකොට ආර්ථිකයේ වෙනස්කම් ඇතිවීම තුළ අධ්‍යාපන වෙනස්කම් ඇති වෙනවා කියන එකයි මේ මම කියන්නේ. එතකොට ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ පමණක් නොව තෘතීක අධ්‍යාපනයේද මේකේ පිළිබිඹු වෙනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල බිහිවීමත් ඒ වගේම පර්යේෂණ කෙරෙහි යොදවන අවධානයේ වැඩිවීමත් අපිට උදාහරණ වශයෙන් කියන්නට පුළුවන්. ලංකාවේ ආර්ථිකය අධ්‍යාපනය අතර කිට්ටු සම්බන්ධතාවයක් පවතිනවා. මේ බ්‍රතාන්‍ය ගැන විතරක් නෙවෙයි ඕනම රටක මේක තියෙනවා. දැන් යටත් විජිත කාල සීමාව තුළ ඒ වගේම ආනයන අපනයන යුගයේ අධ්‍යාපනයේ පුළුල් කිරීමට සම්පත් තිබුණා. ඒ වුණත් ඒ සම්පත් අඩු වෙලා යනකොට සිදී යාමත් සමගම විදේශ විනිමය පිළිබඳ ගැටලු ඇති වෙන්නට පටන් ගත්තා. ඒ නිසා උගත් රැකියා වියුක්තියක් ඇති වෙන්නට පටන් ගත්තා. මේ නිසා මේ පීඩාවට පත්වීම නිසා අධ්‍යාපනයේ සුබ සාධනය පරිභෝජනීය සංකල්පය ඇති ඒකෙන් ඈත් වෙලා ආර්ථික වර්ධනය සඳහා ඇති සැලකිල්ල දක්වන්නට උනන්දුවක් තිබුණා. දැන් අද හඳුන්වන්නේ මේක පරිභෝජනයක් නෙවෙයි අධ්‍යාපනය. අධ්‍යාපනය අද ආයෝජනයක්. සමහර ප්‍රශ්නත් අහනවා අධ්‍යාපනයේ ආයෝජනයක්ද පරිභෝජනයක්ද කියලා. එතකොට විවෘත ආර්ථිකයත් සමගම අපිට පේනවා අවිධිමත් හා නොවිධිමත් අධ්‍යාපනයේ කෙරෙහි වැඩි නැඹුරුවක් තියෙනවා. විවෘත ආර්ථිකය එනවා 1970 ගණන් වල ලංකාවට. එතකොට මෙන්න මේ යම්කිසි දේශීක ආර්ථික ස්වરૂපය ඒ රටේ අධ්‍යාපනයට බලපානවා කියන එක තමයි මේක කියන්නට පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර ආර්ථිකයේ වෙනස්කම් ජාත්‍යන්තර අධ්‍යාපන ස්වરૂපයේ වෙනස්කමුත් ඇති කිරීමක් ඇති වෙන්නට පුළුවන්. දැන් අපි ගත්තොත් මේ 1970 80 කාලේ තෙල් මිල වැඩි වුණානේ. තෙල් මිල වැඩි වෙනකොට උද්ධමනයේ සහ ලෝක ව්‍යාප්තියේ අවපාත නිසා අධ්‍යාපන වියදම් වැඩි කිරීමත් ඒ වගේම උගතුන්ට රැකියා අවස්ථා අඩු කිරීමෙන් දියුණු රටවල විශේෂයෙන්ම සිදුවන දෙයක් තමයි අධ්‍යාපන ක්‍රමයේ කෙරෙහි විවිධාකාරයෙන් මේක බලපෑවා. විවිධාකාරයෙන් බලපෑවා. දැන් අපි 1970 ගණන් වල 60 ගණන් වල ඉගෙන ගන්න කාලේ බොහොම පීඩාවටපත් වෙමින් අපි අධ්‍යාපනය ලැබුවේ. බොහොම අධ්‍යාපනයේ පොත්පත් අඩුයි. ආහාර පාන ටිකක් හිගතාවයක් තිබුණා. නියගේ වාගේ දේවල් ස්වභාවික සාධක බලපෑවා. මේ නිසා මේ ආර්ථික ස්වરૂපයන් විවිධාකාරයට වෙනස් වුණා. ඉතින් මෙන්න මේ නිසා අධ්‍යාපනයටත් මේක බලපෑවා. ඒ වගේම ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් යම් කිසි රටක ඒ රටේ ආර්ථික
සාධක අධ්‍යාපනයට බලපානවා කියන එක. ඒක ටිකක් මතක තියාගන්න ඉතා වැදගත් සාධකයක් ඒක. ඊළඟ එක තමයි ওই දේශපාලන සාධකත් බලපානවා. දේශපාලන සාධක. දේශපාලන සාධක බලපානවායි කියලා කියන්නේ ජාතික සංවර්ධනය හා ක්‍රම සංවර්ධනයත් ඊට අනුකූලව අධ්‍යාපනයත් ඒ රටවල දේශපාලන න්‍යායන් හා රටාවන් විසින් තීරණය කරලා තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ පිළිගත්තා මේ දේශපාලන දර්ශනයෙහි අනිවාර්ය අංගයක් තමයි සමානාත්මතාවය. ඒ නිසා සියලුම ජනතාවට සමාන අධ්‍යාපන පහසුකම් සැපයීමට රජය මැදිහත් වුණා. සෝවියට් රුසියාව ගත්තොත් සෝවියට් රුසියාව සමාජ ආර්ථික විෂමතා තුරන් කිරීම සඳහා සමාන අධ්‍යාපනයක් සැපයීමට අවශ්‍යයි කියලා ඒ සඳහා කටයුතු කරා. ඇමරිකා එක්සත් ජනපදයේද ධනවාදී අර්ථ ක්‍රමය ඒ රටේ අධ්‍යාපනයේ යම්කිසි කැඩපතක් වුණා වගේම ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාවන් ආරක්ෂා කිරීම සඳහා කැප වුණු අවස්ථාවලදී දේශපාලන දර්ශනය ඒ රටේ අධ්‍යාපන ක්‍රමයේ අපිට පැහැදිලිව එළි දක්වනවා. පෞද්ගලික සංවර්ධනයේ තුලින් රාජ්‍ය සංවර්ධනයේ ඇති කිරීම ගත්තාම අපේක්ෂිත ඇමරිකානු අධ්‍යාපන රටාවෙහි උනත් දේශපාලන අවශ්‍යතා නිසා ඇතිවන වෙනස්කම් අපිට දක්නට තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් අපි ඔය ජනාධිපති ඇමරිකාවේ හිටපු කෙනඩි. ඒ කෙනඩි ජනාධිපතිතුමා ඒ කාලේ අජටාකාශයේ තරණය කිරීම සඳහා තමයි අධ්‍යාපනය මෙහෙවන්න පටන් ගත්තේ. එතකොට ඒ ස්වරූපයන් අනුව වෙනස් වෙන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ දේශපාලන දර්ශනය මෙන්ම රටක දේශපාලන රටාවද. ඒ දර්ශනයයි රටාවයි දෙකක් ওই දේශපාලනේ. හොඳ දේශපාලන න්‍යායන් තියෙනවා දර්ශනයන් තියෙනවා ඒ තුල ගමන් කරන රටවල් තියෙනවා. නමුත් ඒ න්‍යාය පසකට තියලා කිරියම් රටාවකට ගියොත් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ලංකාවටත් ඒක වුණා. දැන් අපේ රටේ අධ්‍යාපනයේ පිළිබිඹු වෙන අවස්ථා ගත්තොත් එහෙම බොහෝ තත්ත්වයන් ඔබට අපිට උදාහරණ කියන්න පුළුවන්. කොහොම වුණත් ওই මධ්‍යගත ස්වරූපයක් දක්වනවා නම් යම්කිසි රටක මානව සංවිධානයේද බොහෝ විට සංවිධානය වෙන්නේ ඒ ආකාරයට. ඒ විදිහට තමයි අධ්‍යාපනයේ සම්බන්ධ වෙන්නේ. බොහෝ රටවල් ඔය ප්‍රාථමික අධ්‍යාපනය පුළුල් වෙලා යනවා. ප්‍රාථමික අධ්‍යාපනය. දැන් රටක දේශපාලනය චින්තනය ගත්තොත් එහෙම අධ්‍යාපන ව්‍යුහයේ නැත්තම් බොහෝ දුරට අධ්‍යාපන ව්‍යුහය විද්‍යාමාන වෙනවා එකේ. ගුරු පුහුණුව, විෂය මාලා, පාඨ ග්‍රන්ථ ආදී ක්ෂේත්‍රවල එය කැපී පෙනෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නීග්‍රෝ ජාතිකයින් ඇමරිකානුවන් කරන්න පටන් ගන්නකොට යොදා ගන්න අධ්‍යාපනික උපාය මාර්ගය සෝවියට් දේශයේ ඒ වගේම සෝවියට් රුසියාවේ සුළු ජාතීන් භාෂා සංවර්ධනය කරන ආකාරයට උසස් අධ්‍යාපන තත්ත්වයන් රුසියන් වශයෙන් ලබා දීම වාගේ දේවල් අපිට උදාහරණ වශයෙන් කියන්නට පුළුවන්. එතකොට යම්කිසි රටක අධ්‍යාපනික දර්ශනයන් තුල ගමන් කරනකොට දේශපාලනයේ දර්ශනයත් ඒකට සමගාමීව යන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. දැන් බොහෝ විට අපේ රටවල සංවර්ධනය වෙමින් පවතින රටවල්නේ කාලාන්තරයක් තිස්සේ. ඉතින් මෙන්න මේ නිසා යටත් විජිත ග්‍රහණයට හසු වුණා අපේ රටවල්. එතකොට මව් රජයේ අධ්‍යාපන ක්‍රමය ටිකක් බලා ගන්නවා අපි.
බ්‍රතානි අධ්‍යාපන ක්‍රමය. එතකොට මේ ක්‍රමයට කොහොමද අපි යන්නේ? ඒවා මුල් බැසගෙන තියෙනවා ඇතැම් විට නිදහස ලැබීමෙන් පසුවත් එම ක්‍රමය වෙනස් කරන්නට උත්සාහ දරුවත් යම් යම් දේවල් තියෙනවා. ඒකත් විශේෂයෙන්ම පැහැදිලි වෙන දෙයක්. ඉතින් ඔය මව් භාෂාවෙන් අපි අධ්‍යාපනය ආරම්භ කරා. ඉංග්‍රීසි භාෂාවෙන් මුල් කාලේ තිබුණා. පසු කාලේ මව් භාෂාවෙන් සිංහලෙන් ඉගෙන ගන්නට ද්‍රවිඩ එහෙම නැත්නම් දමිළ ජනතාවට දෙමළ භාෂාව ඉගෙන ගන්නට ඉඩ කඩ සැලසුණා. කොහොම වුණත් මේවා බොහෝ විට අපි දන්නවා බහු භාෂිත බහු ආගමික සමාජයක් තියෙනකොට මාධ්‍ය පිළිබඳ වෙනස්කම් නොඑක් විට ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. අය වගේ ආගමික සමාජ බොහෝ විට ඇතිවීම නිසා විවිධ ආගම් අධ්‍යාපනයේ මාධ්‍ය පිළිබඳ විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන්. කොහොම වුණත් දේශපාලන ස්ථාවර බවක් නොමැති නිසා බලයට පත්වන රටක අධ්‍යාපනයත් ඉතින් ටික ටික වෙනස් වෙනවා. ඉන්න කාලය තුල මොකක් හරි අධ්‍යාපනයක් දෙන්නට යනවා. ඊට පස්සේ ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙනවා. දැන් අපි දන්නවා අපේ රටේ CWW කන්නංගර මැතිතුමා ওই ශිෂ්‍යත්ව ක්‍රම ඇති කරේ මේ මධ්‍ය විද්‍යාලවල ප්‍රාථමික පන්ති ආරම්භ කරන්න නෙවෙයි. අර වටේට තියෙන පාසල්වල ළමයි ශිෂ්‍යත්වයක් තියලා අර මධ්‍ය පාසලට ගන්නවා. මධ්‍ය පාසල් වලට. ඒක දැන් අවසන් වෙලා දැන් අපේ දේශපාලන ක්‍රමයන් තුල ආපු අධ්‍යාපන ක්‍රමයේ තුල මේවත් වෙනස් වෙලා තියෙනවා. කොළඹ ගත්තොත් රෝයල් එකේ ප්‍රාථමික පන්ති තියෙනවා. අනුරාධපුරේ ගත්තත් ඔය ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ තියෙන ඔය ප්‍රාථමික පන්ති. එතකොට මේවා ඉතින් ගැටලු සහගතයි. එතකොට අර දේශපාලන ඕනෑපාකම් තුල අධ්‍යාපනයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගීමක් ඇති වෙනවා. එතකොට අර මුල් කාලයේ තිබුණු ක්‍රමේ වෙනස් වෙන්න වෙනවා. හැමත සම අධ්‍යාපනය කියන එකේ ඒ තේමාව වෙනස් වෙනවා. මෙන්න මේවා ඇත්තෙම දේශපාලනය අධ්‍යාපනය අතර තියෙන සම්බන්ධතාවයන් වශයෙන් අපිට කියන්නට පුළුවන්. කොහොම වුණත් අධ්‍යාපනයේ කෙරෙහි දේශපාලනයේ බලපෑම වැදගත් වීමට තවත් හේතුවක් වෙන්නේ අධ්‍යාපනය යනු රටකට අවශ්‍ය රටවැසියන් බිහි කිරීමේ උත්සාහයක්නේ. රටක අධ්‍යාපනයේ අරමුණු සාක්ෂාත් කිරීමේදී වඩාත්ම බලපාන්නේ දේශපාලන අරමුණු. ලෝක ඉතිහාසයේ දෙස බලන විට ලෝකී පැවැත්ම වෙනස් වීමට තුන් ආකාරයකට බලපාලා තියෙනවා. එකක් තමයි විප්ලවය, අනිත් එක ඔය පරිණාමය, අනිත් එක අධ්‍යාපනය. ඕවනේ බලපාලා තියෙන්නේ. එතකොට වඩාත්ම මේ අතුරෙන් සිතා බලන්නට ඕනේ අධ්‍යාපනය වෙනස් වෙනකොට, අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනකොට කොහොමද අපේ ආර්ථිකයට සමාජයට බලපාන්නේ කියන එක තහවුරු කරගන්නට වෙනවා. ඒ නිසා රටවල ඇති වෙන විවිධ දේශපාලන වෙනස්කම් බොහෝ විට ඒ ගැටුම්කාරී තත්ත්වයන් එහෙම නැත්නම් විප්ලව පිළිබඳ ඇති වෙන්නට පුළුවන්, විප්ලවකාරී තත්ත්වයන් ඇති වෙන්නටත් පුළුවන්. 1917 විප්ලවයෙන් පස්සේ රුසියාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති වූ වෙනස්කම්, මෑතකදී චීනයේ ඇති වූ සංස්කෘතික විප්ලවය, ඉරාන විප්ලවයත් ඒ නිසා අපිට පෙන්වන්න කරන්න පුළුවන් හොඳ උදාහරණයක්. දැන් ශ්‍රී ලංකාවේ නිදහස ලැබීමට ආසන්නයි විශේෂයෙන්ම පසු කාලීනව 1970 80 දශකවලදී සිදු වුණු අධ්‍යාපන වෙනස්කම් එක යුගවල ගැටලු සහගත වෙන්නට වුණා.
දැන් අපි 1970 ගණන් වල සාමාන්‍ය පෙළ ලියනකොට තිබුණු විෂය ධාරාව නෙවෙයි තියෙන්නේ. අපිට වෙනම තිබුණා භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන මේ ආදි වශයෙන් තිබුණා. නමුත් අද එහෙම නැහැ. සෞඛ්‍ය කියලා වෙනම තිබුණා. ගණිතේ, විද්‍යාව ඔය ආදි වශයෙන් තිබුණේ. මේක ඉතින් එකට කවලම් කරා එකට එකතු වුණා පසු කාලීන දේශපාලන දර්ශනයන් ගෙනාපු අය. එතකොට අධ්‍යාපනයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා ඉතින්. කොහොම වුණත් 1970 දශකයේදී පාසල් විෂය මාලාවේ ওই ප්‍රාවෘත්තිය වාගේ විෂයන් ඇතුල් කිරීමටත් ඔය සමාජ අධ්‍යයන විෂයන් සමාජවාදී ආර්ථිකය හොවා දැක්වීමටත් ඒ වගේම 1980 දශකයේදී වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථිකය හොවා දැක්වීමටත් ඒ අවධිවල ඇති වූ දේශපාලන වෙනස්කම් වල ප්‍රතිඵලයක් අධ්‍යාපනයට මේක බලපාලා තියෙනවා. කොහොම වුණත් අපිට කියන්න පුළුවන් දේශපාලන සාධක එකෙල්ලේම අධ්‍යාපනයට බලපානවා. අධ්‍යාපනයේ බොහෝ විට බලපාන්නේ ඉතා සියුම් හා වක්‍ර මාර්ගයෙන් ඒ සමාජ සංවර්ධනය ගැන. කියන්නේ අධ්‍යාපනයේ පුළුල් වශයෙන් අපි කතා කරොත් එහෙම ඒ රටක ආර්ථිකයේ සමාජයේ ගොඩනැගීමට මූලික වෙන්නේ පුරවැසියා බිහි කරන්නේ නිවැරදිව පුරවැසියා ජීවන රටාව ජීවන ගමන ඇති කරන්නට මූලික වෙන්නේ අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනයේ තුල තමයි ආකල්ප ඇති වෙන්නට ඕනේ. ඒ ප්‍රායෝගික තත්ත්වයන් ඇති වෙන්නට ඕනේ. නැත්තම් ඒක වෙනස් වෙනවා. එදා අපේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු ආකාරයට සහ ඒ හැසිරීම් රටාව චර්යා ධර්ම දැන් නැහැ. ඊට වඩා වෙනස්. ඉතින් ඒකට හේතුව ඒක තමයි. විවිධාකාරයේ විවිධ යුගවල විවිධ දේශපාලන දර්ශන මේවට දාලා ගැටලු සහකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ ওই ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය අරගලත් හේතුව ඒකයි. මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයා මොන රජයේ තිබ්බත් ඒකට විරුද්ධයි. කොච්චර හොඳට රට පාලනය කරන රජයක් තිබුණත් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකට විරුද්ධයි. ඉතින් එහෙම රටාවක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් හඳුන්වලාද ඒගොල්ලන් මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. දැන් බලන්නකෝ දේශපාලනය පිළිබඳව ඉගෙන ගන්න ආචාර්යවරු මහාචාර්යවරු ආර්ථික විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න ආචාර්යවරු මහාචාර්යවරු දිහා බලපුවාම මේ රට පිරීලානේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ. මේ රට කොච්චර හදන්න පුළුවන්ද? මානව ප්‍රාර්ථනයක් නේ. නමුත් එහෙම වෙලා නැහැ. සමාජීය සාධකත් අපි බලමු. ඒ කියන්නේ අපි අධ්‍යාපනයේට දැන් කාලාන්තරයක් තිස්සේ ওই විකාශනය වෙලා ආපු ගතානුගතික රදල පන්තියත් ශීඝ්‍රයෙන් නැගීගෙන ආපු ඒ නාගරීකරණයට යොමු සමාජයත් තාක්ෂණික සමාජයේ ওই සෝවියට් දේශයේ වැනි දේශපාලනික දර්ශනයකට ප්‍රධාන වශයෙන් ඒ දර්ශනේ මුල් කරගත් සමාජත් ගත්තාම එකට එකක් වෙනස්. ඒ නිසා ඒ සමාජයේ රටාවන් අධ්‍යාපනය කෙරෙහි බලපාන්නේ විවිධ ආකාරයට සමාජ පැත්තෙන් බලපුවාම. දැන් අපි දන්නවා 19 වන සියවසේ එංගලන්තයේ ප්‍රධාන වශයෙන් සමාජයේ පන්ති 3කට බෙදිලා හිටියා. උසස් පන්තිය, ওই මධ්‍යම පන්තිය, කම්කරු පන්තිය කියලා. ඉතින් මේ උසස් පන්තිය විශේෂයෙන්ම මේගොල්ලන්ට ඔය තිබුණා පොදු පාසල් ඒ වගේම සූදානම් වීම සඳහා පාසල් වර්ග ඔක්ස්ෆෝඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වගේවා තිබුණා උසස් පන්තියට. මධ්‍යම පන්තියට ඔය ප්‍රාථමික පාසල් තිබුණා. ව්‍යාකරණ පාසල් වලට ඔය ග්‍රැමර් පාසල් කියලා කියනවා. ග්‍රැමර් පාසල්. ඔය ලන්ඩන් හා නව තාක්ෂණික විශ්වවිද්‍යාල වගේ දේවල් තිබුණා මධ්‍යම පාන්තිකයට. කම්කරු පන්තියට
රජය විසින් බිහි කරලා තිබුණා මේ මූලික පාසල්. සමාජයේ ස්තර අනුව ඒවා එහෙම වෙන් කරලා තිබුණා. ඒවත් ඉතිහාසයේ තියෙනවා මේවා. ඉතින් 2900 වස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වල ව්‍යාප්තියක් ඇති වෙනකොට සමාජ සංචලතාවය ඇති වෙනකොට තාක්ෂණික සංවර්ධනයක් ඇති වෙනකොට ජීවන මට්ටම උසස් වෙනකොට දේශපාලන සාධකත් නිසා එංගලන්තයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වුණා. එතකොට 1907න් පස්සේ කම්කරු දරුවන්ට ශිෂ්‍යත්ව ලැබුණා. 1924න් පස්සේ කම්කරුවන්ගේ දරුවන්ට ද්විතීක පාසලට යාමට වරම් ලැබෙනවා. ඔය වාගේ අපි බැලුවොත් එහෙම සමාජ සාධකත් විවිධාකාරයේ අධ්‍යාපනයට බලපාලා තියෙනවා කියන එක මේ අනුව කියන්න පුළුවන්. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම ඔය ශ්‍රී ලංකාවේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල පහත්යයි සම්මත සමාජ කොටස් බහුලව නාගරික ප්‍රදේශවලටත් ඒ පාසල්වල ශිෂ්‍යයින් නොපැනීම එන්නේ නැතිකමට නොපැමිණීමට ඒ වගේ මේගොල්ලන් කලින් පාසල් අතහැර යාමට බහුල වශයෙන් හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය ග්‍රාමීය පාසල්වල නාගරික පාසල්වල නෙවෙයි. ඉතින් මෙන්න මේ වාගේ සමාජ සාධක බලපාලා තියෙනවා. විශේෂයෙන්ම ඒ සමාජ කොටස් අතර ආවිච්චි වෙන නැත්නම් යොදා ගන්න ඔය භාෂා ප්‍රභේදයන්ද ඒ සමාජ කොට්ටාසෙහි අධ්‍යාපනය කෙරෙහි බලපානවා. ඒක පැහැදිලි කරලා තියෙනවා. ඔය බ්‍රිතාන්‍යයේ මනෝවිද්‍යාඥයෙක් හිටියා බර්න් ස්ට්‍රීට් කියලා. එයා කියනවා විවිධ සමාජ කොටස් භාවිතා කරන වචන මාලාවන් යොදාගත්තු භාෂාවන් තුළ අධ්‍යාපන ක්‍රමයේ කිසියම් ආකාරයකට බලපෑමක්, ඒක සමාජ බලපෑමක්. ඊළඟට ඔය ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම නැත්නම් ඇමරිකාව එක්සත් රාජධානිය බටහිර යුරෝපීය රාජ්‍යයන් ගත්තාම ශ්‍රී ලංකාවත් මේකට ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල ගුරු වෘත්තිය ලියන අය අයත් වන්නේ මධ්‍යම පාන්තිකයට, මධ්‍යම පන්තිකයට. ඉතින් ඔවුන්ගේ ආකල්ප විශ්වාස ශිෂ්‍යයින්ගේ ඉගෙනීමට බලපානවා. මධ්‍යම පාන්තික දේවල් තමයි දෙන්නේ මේ ගුරුවරයාගෙන් දෙන්නේ මේ මහා ලොකු දේවල් දෙන්නේ මේ ඔය සාමාන්‍යයෙන් ඉගෙන ගත්තා නම් ඇති, ඔය ඉගෙනගෙන අපි ජීවත් වුණා නම් ඇති. ඒ වාගේ අලුත් දේවල් හොයා ගන්න ඕනේ. අපි තාක්ෂණික ලෝකෙට යන්න ඕනේ. මේ තියෙන්නේ 4 වෙනි කාර්මික විප්ලවයයි. මේවා කියන්නේ නැහැ. ඔය කොහොමරි ඉන්නට ඕන කියන අදහස දුන්නොත් ඒකට ශිෂ්‍යයාට ඒක පළපැදියම් වෙනවා. එතකොට එයා හිතනවා අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්තා නම් ඇති. 7ට 8ට 9ට 10ට ගියා නම් අපි ආරක්ෂක අංශයකට හරි යනවා. ඒ ආකල්ප දරුවන්ට තියෙනවා. දැන් උනත් ඒවා දෙනවා සමහර පාසල් වල. මේ ඒ ගුරුවරුන්ගේ දරුවෝ දානවා මේ හොඳයි කියන ඔය හොඳ පාසල් වලට නගරේ. මේගොල්ලන් උගන්වනවා අර අයට අර විදිහට. මෙහෙම හිටියනම් ඇති කියලා. ඔන්න ඕවා සමාජ බලපෑම. ඊළඟට පොදුවේ ගත්තාම මේ සමාජයේ ඕනෑම රටක අධ්‍යාපනය පිළිබිඹුවන්නේ මේ සමාජයේ යම්කිසි ආකාරයක දියුණුවක්. ඒක පිළිබිඹු වෙනවා. සමාජ දියුණුව අධ්‍යාපනයේ දියුණුව. ඒ කියන්නේ අධ්‍යාපනයක් සමාජයක් කියන එක ජීවිතය නැත්තම් ජීවත් වීම කියන එක ඔක්කොම එක හා සමානයි. ඒව වෙන් වෙන්නේ නැහැ. ඒකනේ ඔය මනෝවිද්‍යාඥයින් කියන්නේ ජෝන් ඩුයි වගේ අය කියනවා මේ අධ්‍යාපනය කියලා කියන්නේ ජීවත් වීමේ ක්‍රියාවලියයි. අපි අධ්‍යාපනය වෙන කොහෙවත් තියෙනවා වෙනම කෑල්ලකට යනවා. ජීවත් වෙනවා තව තැනක. එහෙම බෑ. ජීවිතය කියන්නේ අධ්‍යාපනයෙන් ලබන පන්නරය තුල ඒ ක්‍රියාවලියට එකතු වෙන්නට ඕන. ඒකනේ ඔය මුල් කාලේ ජීවත් වෙන්නට ජපානයේ තාමත් ඒවා තියෙනවා. පාසලේ පිරිසිදු කර ගැනීම, වැසිකිලි, කැසිකිලි පිරිසිදු කරගන්නට ළමයා
යොමු කරන අපේ රටවල් වල වගේ නෙවෙයි. ඒ රටවල් දියුණුයි. ඒත් එහෙම කරනවා. ඉතින් අපේ රටවල මේක අනිත් පැත්තට යනවා. එතකොට අමාරුයි අධ්‍යාපනය. ඉතින් කොහොම වුණත් දරුවනේ මම මේ අද සාකච්ඡා කරේ ඔය කැලණි විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම 3 වෙනි අවුරුද්දේ බාහිර උපාධිය කරන අයට අධ්‍යාපනය හා සම්බන්ධ විවිධ ප්‍රශ්න ගොනු වෙනවා. අධ්‍යාපනීය සංවර්ධනයට කොහොමද බලපාන්නේ? තමන් අද සාකච්ඡා කරේ ලෝකයේ ඕනෑම රටක අධ්‍යාපනයේට ඒ රටේ ආර්ථිකයත් ඒ වගේම දේශපාලනයත් සමාජමය සාධකත් බලපාන්නේ කොහොමද කියන එකයි. එහෙනම් හොඳට පිළිතුරු ලියලා උසස් ආකාරයට ලකුණු ලබා ගන්න කියලා මම කියා සිටිමින් අද නතර වෙනවා.